පින්නත් බොහෝ ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ අමනාපකම් ඇති වෙන්නේ මොකක් හින්දාද? මිනිස්සුන්ට තියෙන ගැටලුවක් තමයි මේ අනෙකගේ සිතැඟි අඳුර ගන්න නැතුව කටයුතු කරන එක. ජීවිතේ පුරුදු වෙන්න ඕන දෙයක් තමයි කටක් කරලා වචනයක් කියන්න කලින් අනිත් මිනිස්සයා ඉන්න මානසික මට්ටම තේරුම් ගන්න බලන්න. අනිත් මිනිස්සයාගේ ජීවන පසුබිම තේරුම් ගන්න බලන්න. මිනිස්සුන්ගේ දුක වේදනාව කඳුල අඳුරගන්නේ නැතුව හිතේ තියෙන ආවේගය පිට කරන්න එපා. දැන් බලන්න අර දේවාල තාපසයයි නාරද තාපසයයි පින්නත්නි නාරද තාපසයා දවසක් ගමනක් යන්න යනවා. හන්දෑවේ පාර දිගේ යනකොට රැ වෙච්ච හින්දා අම්බලමක නවතිනවා. අම්බලමේ මිනිස්සයාගෙන් අහනවා නාරද තාපසයා මට මේ අම්බලමේ නවතින්න පුළුවන්? අම්බලමේ හිටපු මිනිස්සයා කියනවා නවතින්න පුළුවන්. හැබැයි ආලෝකේ නැහැ. ඇහැ කන පේන වෙලාවේ නාරද ආපු හින්දා නාරද අම්බලමේ ඇතුලේ කෙළවර නිදා ගන්නවා. පින්නත් ජාමකින් දේවාල තාපසයා එනවා. එතකොට කලුවර වැටිලා. දේවාලත් ඇවිල්ලා අහනවා අම්බලමේ තාපසයාගෙන් හිටපු මිනිස්සයාගෙන් නවතින්න පුළුවන්ද? නාරදට දීපු උත්තරේම දෙනවා නවතින්න පුළුවන්. හැබැයි ආලෝකේ නැහැ. ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා. මේක දැනගත්ත දේවාල දොරකඩ නිදා ගන්නවා. පින්නත් මේ මධ්‍යම රාත්‍රියේදී ඇතුලේ හිටපු නාරදට එළියට පහළියට යන්න උවමනාවක් වෙනවා. පින්නතුනි නාරද දන්නේ නැහැ දොරකඩ දේවාල නිදි කියලා. අනේ දේවාලගේ බෙල්ල පෑගෙනවා, ගිරිය පෑගෙනවා නාරදාති. නාරද දන්නේ නැහැ. දේවාල කෑ ගහනවා මෙන්න මරනවා කියලා. නාරද දන්නේ නැහැ ඒ වුණාට. නාරද එළියට ගිහින් කල්පනා කරනවා මම ආපු පැත්ත වැරදි. නාරද අතින් දේවාලගේ බෙල්ල පෑගුණේ ආපු පැත්තේ වැරද්ද. ඊට පස්සේ නාරද කල්පනා කරනවා අනිත් පැත්තෙන් යන්න. දැන් දේවාල මොකද කියන්නේ? දේවාල කල්පනා කරනවා මේ පැත්තෙන් ගියපු හින්දා තමයි මේ බෙල්ල පෑගුණේ. එනකොටත් මේ පැත්තෙන් ඇවිල්ලා බෙල්ල පා ගන්න පුළුවන්. ඒ හින්දා බෙල්ල තිබ්බ පැත්තට කකුල දානවා, කකුල් තිබ්බ පැත්තට බෙල්ල දානවා. දේවාල පැත්ත මාරු කරා, නාරදත් පැත්ත මාරු කරා. ඊට පස්සේ නාරද දන්නේ නැහැ දේවාල පැත්ත මාරු කරා කියලා. එනකොටම දේවාලගේ බෙල්ල පෑගුණා. දැන් කවුද වැරදි? ජීවිතේ පුරුදු වෙන්න හරි වැරද්ද හොයන්න කලින් කතා කරන්න. ජීවිතේ පුරුදු වෙන්න කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න. කතා කරනකොට කතා කරගෙන ප්‍රශ්න විසඳනකොට නිසකයෙන්ම අවෛරය පිරිච්ච පිළිතුරක් ලැබෙන්නේ. කාගේවත් සිත් සතන් හඳුනගන්නේ නැතුව අනේක ගැන බොරුවට සැක කරලා අනවශ්‍ය පෞල් ප්‍රශ්න ඇති කර ගන්නවට වඩා හොඳයි කතා කරලා තියෙනවා විසඳ ගන්න. අනේක බුම්මගෙන ඉන්නවා කියලා නිශ්ශබ්ද වෛරමදින් නැතුව ප්‍රශ්නේ දැනගෙන විසඳගෙන කතා කරගෙන සතුටින් ඉන්න. අපි අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. පුරුදු වෙන්න ඉන්න තාක්කල් කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න.